කෙල් ගැන වදනොවී සිටි එකේ ගේමක් නැතුව රින්ගන්න පුරුවන්. ලංකාවේ හයිබ්‍රිඩ් මාකට් එක උඩු ඉටිකුරු කරපු Toyota Aqua. 2011 අවුරුද්දේ ජපානයෙන් ලෝකෙට හඳුන්වා දුන්නු මේ Aqua එක Toyota සමාගම නිර්මාණය කළේ Prius එකට වඩා පොඩි, ඒ වගේම වඩාත් කාර්යක්ෂම විකල්පයක් විදිහට. මේක ඇත්තටම Toyota Vitz එකේ ප්ලැට්ෆෝම් එක මත පදනම් වෙලා හදපු හයිබ්‍රිඩ් තාක්ෂණය උපරිමයටම පාවිච්චි කරපු නිර්මාණයක්. මේ වෙනකම් Aqua එකේ ප්‍රධාන පරම්පරා දෙකක් අපිට දකින්න ලැබෙනවා. First generation NHP10 2011 ඉඳන් 2021 වෙනකන් ආපු මොඩල් එක. මේකේ තමයි L, S, G වගේම ටිකක් සපෝටිව් විදිහට ආපු GR Sport සහ සීමිත සංස්කරණ G's version දකින්න ලැබෙන්නේ. Second generation XP210 2021 ඉඳන් අද වෙනකම් වෙන අලුත්ම මොඩල් එක. මේකේ පෙනුම වගේම තාක්ෂණයත් සම්පූර්ණයෙන්ම වෙනස්. Aqua එකේ heart එක වෙන්නේ 1.5 liter 4 cylinder VVTi engine එක. මේකත් එක්ක Toyota එකේ superi hybrid synergy drive system එක වැඩ කරනවා. මේ engine එකයි electric motor එකයි එකතු වුණාම අශ්ව බල 100කට ආසන්න ප්‍රමාණයක power එකක් ඔයාට දෙනවා. මේකේ තියෙන්නේ ECVT electronic continuously variable transmission එකක්. ගිය මාරු වෙනව දැනෙන්නවත් නැති තරමට මේක smooth front wheel drive system එකක් තමයි මේ කාර් එකේ තියෙන්නේ. city traffic එකේ වුණත් highway එකේ වුණත් Aqua එකේ performance පට්ට. electric motor එක නිසා ඕනම වෙලාවක ෂණිකව pick up වෙන්න මේකට පුරුවන්. ඒ වගේම මේකේ තියෙන EV mode සහ eco mode හරහා ඔයාට driving style එක පාලනය කරගන්නත් පුරුවන්. ඉදිරිපසට MacPherson strut සහ පසුපසට torsion beam suspension පාවිච්චි කරලා තියෙනවා. මේක හදලා තියෙන්නේ comfort එකයි stability එකයි දෙකම balance වෙන්න. ඉස්සරහට disc brake සහ පස්සට drum brake තමයි එන්නේ. විශේෂම දේ තමයි regenerative braking system එක. ඔයා brake කරන හැම වෙලාවකම බැටරිය charge වෙනවා. සාමාන්‍යයෙන් L grade 165/70 R14 S සහ G grade 175/65 R15 tyre size ගොඩක් Aqua වල එන්නේ. alloy wheels එක්ක එන නිසා කාර් එකට ලස්සන වගේම හොඳ grip එකකුත් ලැබෙනවා. මේක තමයි ලොකුම තුරුම්පුව. හොඳ කොන්දේසි යටතේ ලීටර් එකට කිලෝමීටර් 20ත් 26ත් අතර දුරක් දුවන්න මේකට පුළුවන්. නගරයේදී 16යි 18යි කිලෝමීටර් ප්‍රති ලීටර්, හයිවේ එකේදී 20යි 26යි කිලෝමීටර් ප්‍රති ලීටර්. ලංකාවේ තෙල් මිලත් එක්ක බලද්දී මීට වඩා හොඳ ඔප්ෂන් එකක් තවත් නැහැ. ලංකාවේ මාකට් එකේ පාවිච්චි කරපු Aqua එකක් අවුරුද්ද කන්ඩිෂන් එක සහ ග්‍රේඩ් එක අනුව රුපියල් 70 ලක්ෂය ඉඳන් 110යි 120 දක්වා විවිධ මිල ගණන් වලට ගන්න පුරුවන්. ඉතින් ඔයා සොයන්නේ පෙනුමයි පිරිමැස්මයි විශ්වාසයයි කියන තුනම තියෙන කාර් එකක් නම් Toyota Aqua කියන්නේ අනිවාර්යෙන්ම ඔයාගේ ලිස්ට් එකේ උඩින්ම තියෙන්න ඕන වාහනයක්. ඉතින් ඔයත් මේක පැදලා තියෙනවද? ඔයාගේ අත්දැකීම් හැම එකක්ම අපි කමෙන්ට් වලින් කතා කරමු. අභිව ෆලෝ කරලා තියාගන්න. Safe ride!